පොඩ්ඩක් අලුත් ගියා. මේ දෙකේ වෙනස දන්නවද? මේ එකක් මොනොජෙට්‍රොනික් අනිත් එක කාබ්. දෙකෙන්ම කරන්නේ එකම වැඩේද? ඔව් දෙකෙන්ම කරන්නේ එන්ජින් එකට පෙට්‍රල් දෙන එක තමයි. කාබ් එකේදී බර්නොලිස් තියරම් එකට අදාළව කාබ් එකකින් පෙට්‍රල් අපි ඇක්සලරේටර් එක ඇක්සෙට් කරනකොට ඒකට දාලා පෙට්‍රල් ටික නිකුත් කරනවා. හැබැයි මොනොජෙට්‍රොනික් එකේදී මෙතන තියෙන්නේ ජෙට් එකක්. ඒ ජෙට් එකට පෙට්‍රල් ප්‍රෙෂර් වෙලා ඇවිල්ලා තියෙන්නේ අදාළ ECM එකේ සිග්නල් එකට අනුව තමයි මේකෙන් පෙට්‍රල් නිකුත් කරන්නේ. එතකොට මේක ඉලෙක්ට්‍රොනික් ඉග්නිෂන් එක ඉන්ජෙක්ටර් එකක් මෙතන තියෙන්නේ. මේකෙදී එහෙම නැහැ. බර්නොලිස් තියරම් එක පාවිච්චි කරලා තමයි මේ වායුගොල පීඩනය තමයි පෙට්‍රල් ටික වාතයත් සමග මික්ස් කරන්නේ. එතකොට මේක කාබ් එකට පස්සේ ආපු එක මොනොජෙට්‍රොනික් ඊට පස්සේ තමයි EFI ආවේ. මේක වලට පැහැදිලිව පේනවා මෙතන වයර් කනෙක්ෂන් එකක් තියෙනවා. මේ වයර් කනෙක්ෂන් එකෙන් තමයි අදාළ සිග්නල් ඉලෙක්ට්‍රික් සිග්නල් එක දෙන්නේ. ඉලෙක්ට්‍රික් සිග්නල් එකට අනුව තමයි මෙතන තියෙන ඉන්ජෙක්ටර් එක විවෘත වෙන්නේ. එතකොට මේක පෙට්‍රල් ප්‍රෙෂර් වුණාම මේ පැත්තේ අපිට මේ පෙට්‍රල් බටු දෙකක් දීලා තියෙනවා. මේ බටන් වලින් තමයි මේ පෙට්‍රල් ප්‍රෙෂර් වෙන්නේ. එක බටයක් ඉන් එක කාබ් එක පැත්තට එන එක. අනිත් එක මේකෙන් අවුට් වෙන එක. එතකොට මේකෙදි මේවට ප්‍රෙෂර් වෙලා තියෙන පෙට්‍රල් තමයි මෙතනින් අදාළ ඉලෙක්ට්‍රික් සිග්නල් එකට අනුව විදීමක් සිද්ධ කරන්නේ. මේක කෙලින්ම මේ චේම්බර් එකට විද්දාම මේක අනිත් පැත්තෙන් එන්ජින් එක ඇතුළට යනවා. සාමාන්‍ය පෙනුම නම් කාබ් එක වගේම තමයි. හැබැයි මේකට මොනොජෙට්‍රොනික් සිස්ටම් එක කියලා තමයි කියන්නේ. මේක මේ පැත්තේ තියෙනවා අතරම බලුවොත් මෙතන තියෙනවා කෝල් ස්ටාර්ට් එකකුත් තියෙනවා. කෝල් ස්ටාර්ට් මේකේ පොඩ්ඩක් සීතල වෙලාවට ස්ටාර්ට් කරන්න පොඩි ටෙක්නික් එකක් භාවිතා කරනවා. ඒවත් තියෙනවා. කාබ් එක ෆුලි මෙකැනිකල්. මේක එතකොට සාමාන්‍ය කාබ් එක. මේ විදියට. මේක ඇත්තටම ආවේ අර මෙන්න මේ ඔස්ටින් මිනි මේ කාර් එකේ ආවේ. මේ කාර් එකට තමයි ආවේ මේක ඔස්ටින් මිනි එකකට.